ඊළඟ කරුණ තමයි ශිෂ්‍යයන් ඇතුළත් කිරීම ඉහළ දැමීම හා අස් කිරීම. ශිෂ්‍යයන් ඇතුළත් කිරීම ඉහළ දැමීම හා අස් කිරීම. ඒකත් මම කිව්ව පුතේ මොකකින් දෙනවයි කිව්වේ? අධ්‍යාපන සිල් 32කින්. අධ්‍යාපන සිල් 32කින් තමයි පුතේ ශිෂ්‍යයන් ඇතුළත් කිරීම ඉහළ දැමීම හා අස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ ෆෝමැට් එකට අනුව අධ්‍යාපන සිල් 32. 31න් කරන්නේ පුතේ මොකද්ද? පැමිණීම සලකුණු කිරීම. 32න් කරන්නේ සිසුන් ඇතුළත් කිරීම, ඉහළ දැමීම, අස් කිරීම පිළිබඳව. ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී පුතේ අනිවාර්යයෙන්ම පළවෙනි ශ්‍රේණියට නම් ශිෂ්‍යයන් ඇතුළත් කරනකොට වයස අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. වයස අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඒ වයස අවුරුදු 5 සම්පූර්ණ වීම පිළිබඳව අපි ගන්න ලේඛනය තමයි උප්පැන්න සාතිකයේ අනිවාර්යයි. ඒ ගන්නේ වයස 5 සම්පූර්ණ වීම පිළිබඳව අපිට තහවුරු කර ගැනීම සඳහා. එහෙනම් පාසලකට ශිෂ්‍යයෙක් ඇතුළත් වීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු සහතිකය තමයි මේ උප්පැන්න සහතිකය. උප්පැන්න සහතිකය අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් දැන් ඉහළ දැමීම් නම් පුතේ අතීතයේ තිබිලා තියෙනවා පන්තියක විභාගයේ සමත් නැත්නම් ඒක විදුහල්පතිවරයාට හැකියාව තියෙනවා ශ්‍රේණි 15ට දැමීමක් කරන්න. එතකොට දැන් අපි 3 ඉඳලා 4ට යන්න නැතුව 3 ශ්‍රේණියෙම ඉන්නවා. අන්න එහෙම ශ්‍රේණි 15ට දැමීමක් සිදු කරන්න කරලා තිනවා ඈත කාලීනව. හැබැයි මෑත කාලීනව පුතේ ඒක කරන්නේ ශිෂ්‍යයන් වාර විභාග හෝ මේ අධ්‍යාපන මට්ටම පහළ වුණා ශ්‍රේණි 15 දැමීමක් සිදු කරන්නේ ඔව් ඊළඟ ශ්‍රේණියට උසස් වීමක් කරනවා. පාසල් අස්කර ගැනීමේදී පුතේ අර ශිෂ්‍ය කාර්ය දර්ශනය තමයි බොහෝ වෙනගත් වෙන්නේ. ශිෂ්‍ය කාර්ය දර්ශනය දෙන්නේ අපි එක ශිෂ්‍යයෙක්ට එක ගානේ. ඒ වගේම මේකේ සර්කියුලර් එකේ තියෙන්නේ අර බාර දුන්න තැනැත්තාටම තමයි ශිෂ්‍ය කාර්ය දර්ශනය දෙන්නේ. හැබැයි ප්‍රායෝගිකව එහෙම නොවන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් තාත්තා පාසලට ගිහිල්ලා දරුවෝ බාර දුන්නට තාත්තා නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් වල ඉතින් අපි සලකා බැලීම් කරලා තහවුරු කර ගැනීම කරලා අදාළ අනිකුත් බාරකරුවන්ට ඒ ශිෂ්‍ය කාර්ය දර්ශනය පැවරීමක් සිදු කරනවා. අඛණ්ඩව දින 40ක් අපි එන්නේ නැත්නම් පාසලකට ඒ පුතේ එයාවත් අඛණ්ඩව දින 40ක් එන්නේ නැතුව ඒ 41 වන දිනේ පුතේ අපි සලකන ඔහු හෝ එය මේ පාසල් නොයන පාසලෙන් හැර ගිය ශිෂ්‍යයෙක් විදිහට මේ ලේඛන පුතේ මේ සුරක්ෂිතව තබා ගැනීම අදාළ ඒ පාසලේ නම් පරිපාලන නිලධාරියා වෙන්නේ විදුහල්පතිවරයාගේ පුතේ වගකීමක් වෙනවා. ඕක තමයි පුතේ ශිෂ්‍යයන් ඉහළ දැමීම, සිසුන් ඇතුළත් කර ගැනීම, අස් කිරීම පිළිබඳ ලේඛන ගැන සඳහන් කරන්න තියෙන කරුණු.